ලස්සන පුංචි ගමක මල්මි කියලා පුංචි ගෑනු ළමයෙක් හිටියා. ලස්සන ලස්සන මල් එකතු කිරීම මේ මල්මිගේ විනෝදාංශය වුණා. වෙනදා වගේම මල්මි මල් එකතු කරන්න කැලේට ගියා. මෙහිම යනකොට මල්මි දැක්ක වැල් වලින් වැහිලා තිබුණ පැල්පතක්. ඇය පරිස්සමින් මේ පැල්පත ඇතුළට එබිකම් කර බැලුවා. එතකොට මල්මි දැක්කා දිලිසෙන පෙට්ටියක් තියෙනවා. එය ළඟට ගිහින් පෙට්ටිය හෙමින් විවෘත කර බැලුවා. මේ පෙට්ටිය ඇතුලේ දිලිසෙමින් තිබුණා ලස්සන සපත්තු දෙකක්. ඇය පුදුමයට සතුටටත්පත් වුණා. මල්මිය පැලඳගෙන බැලුවා. ඇයට එය මනා ලෙස ගැළපුණා. එකපාරටම හුළඟක් හැමුවා. ඒ සමගම සපත්තු දිලිසෙන්නට පටන් ගත්තා. මල්මි පොළවෙන් සෙමින් ඉහළට ඉසවුණා. ඇය පාවෙන්න පටන් ගත්තා. ඇයට හරිම සතුටුයි. ඇය නැවත සපත්තු ගලවා මේ සපත්තු දෙක අතරගෙන ගමට ගියා. මේ සපත්තු පළඳින හැම වෙලාවෙම මායාකාර දේවල් සිද්ධ වුණා. ඊළඟ දවසේ ඇය සපත්තු දෙක දාගෙන පාවෙලා ගහක් මතට ආවා. ඒ ගහේ හිටපු ලෙහෙනා ඇයට කිව්වා මේ සපත්තු දෙක අයිති කැලේ දේවතාවෙට කියලා. එදා රෑ සපත්තු දිලිසුණා. ඒත් සමගම සිතියමක් මතුවුණා. ඒ සිතියමේ තිබ්බේ සැඟවුණු නිධානයක් ගැන. මල්මි තීරණය කරා මේ සිතියමේ තියෙන නිධානය සොයාගෙන යන්න. ඇය පහු කරා පුදුම සහගත ගඟක්. නෙළුම් කොළ උඩින් පැන පැන මල්මි ගඟ පහු කරා. ඔහොම යනකොට සින්දු කියන ගහක් හම්බුණා. ඊළඟට මගක් තුලින් ගමන් කරා. එවිට ඇයට කැඩපතක් හමු වුණා. කැඩපත කීවා ඇයගේ කරුණාවන්තකම සහ නිර්භීතකම ගැන. අන්තිමටම මල්මි මේ නිධානය සොයාගත්තා. ඒක ගලක කොටපු අකුරු ටිකක්. ඒ අකුරු වලින් කීවේ ඔයාට තෑග්ගක් තියෙනවා ඔයාගේ නිර්භීතකමට කියලා. ඇය පාවෙලා පොකුණු මැද තිබ්බ නෙළුම් මලක් ළඟට වැටුණා. එතන තිබුණේ දිලිසෙන මුතු ඇටයක්. ඇය මේ මුතු ඇටය අතට ගත්තා. එතනට දේවතාවිය මතුවෙලා කීවා මේ මුතු ඇටය ගිහින් ගමේ පැල කරන්න ඔයාලට පළතුරු ගොඩක් ලබා දෙයි. ඒ වගේම ගමේ සියලු දෙනාගේම අසනීප වලින් හොඳ වෙයි කියලා. ඇය ගමට ගිහින් මුතු ඇටය පැල කරා. දේවතාවිය කීව විදිහට සියලුම දේ සිදු වුණා. ඇයගේ නිර්භීතකම නිසා ඇයගේ ගමට ඇය පුංචි ආරක්ෂිකාව වුණා. ඉතින් මේ වගේ තවත් කතා අහන්න ඕනේ නම් අපේ channel එක subscribe කරන්න.